ආයිබෝවන් අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකෙන් Excel වල බේසික් වලින් පටන් අරගෙන conditional formatting වගේ concept use කරලා data set එකක් ලස්සනට present කරගන්න කොහොමද කියලා කතා කරා. ඉතින් මම ඔයාට ආරාධනා කරනවා ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ display වෙන link එක click කරලා ඒ වීඩියෝ එකත් බලන්න කියලා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ data set එකම charts use කරලා තව optimize කරගන්න කොහොමද කියලා. ඔයාට මේ වීඩියෝ එකේ අපි වැඩ කරගෙන යන workbook එක අපේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් තවත් වෙලා ගන්න නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. රැඳෙන කියලා ආරාධනා කරනවා අන්තිම තප්පරය වෙනකල් හැමදාම වටිනා දැනුම ඔයාගේ ළඟටම ගෙනල්ලා දෙන ස්කිල් චැම්ප් එක. ඉතින් මං කලින් වීඩියෝ එකේ කතා කරපු සේල්ස් ඩේටා වලට අදාළව කැල්කියුලේට් කරගත්ත මාසික ආදායම් තිබ්බ කොලම් සෙට් එක මම මේ ෂීට් එකට ගෙනල්ලා තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරානේ ටේබල් ගැන. හරි මං ඔන්න ටේබල් එකකට ඇඩ් කරගත්ත මගේ ඩේටා සෙට් එක. මං හිතනවා ඔයාලට පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියලා ටේබල් එකක් ක්‍රියේට් කරගත්ත විදිය. ඉතින් අපිට ටේබල් එකකට ඩේටා සෙට් එක කන්වර්ට් කරගත්තාම ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ලුක් එකක් ආව තමයි. හැබැයි ඔයාලට කවදාරි අනිවාර්යයෙන්ම තේරෙලා ඇති දැනලා ඇති අකුරු ගොඩක් දිහා බලන් ඉන්නට වඩා හරි ලේසියකින් පින්තූරයකින් එහෙම නැත්නම් මේ chart එකකින් data තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් අපි මේ data set එකෙන් සුපිරි chart එකක් generate කරලා ඔයාලට smart විදියට data present කරගන්න හැටි අද මම කියලා දෙන්නම්. ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාගේ table එකේ කැමති cell එකක් මෙන්න මේ විදිහට select කරලා tab list එකේ මෙන්න මේ insert tab එකෙන් ribbon එක දිගේ ගියාම මේ chart options කියලා area එකක් හම්බ වෙනවා. බලන්න ඔයාලට හරිය ලේසි. ඔයාලට එයා chart recommend කරලා දෙනවා. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහේ chart එකක් create කරගන්න මෙන්න මේ විදිහට options ගොඩක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ recommend chart වලින් line, clustered column, stacked area, bar chart වගේ options ගොඩක් දෙනවා. මට මේ line chart එක set ඒ නිසා මම ඒක තෝරගන්නවා. chart එකට වැඩියක් දෙන්න ඕනේ හින්දා මම පොඩ්ඩක් මේ zoom slide එකකින් page එක zoom කරගෙන මෙන්න මේ විදිහට chart එක පොඩ්ඩක් adjust කරගන්නවා. හරි දැන් නියම ගානට ඇවිල්ලා දෙන්නේ. අපි අපේ වැඩේ මුලින්ම complex කරන් රටපටලව ගන්න ඕනේ නෑනේ. ඒ නිසා මම මුලින්ම මෙන්න මෙහෙම column දෙකක් විතරක් අරගෙන මාසිකව අපේ chili powder business වලින් ලවපු ආදායම chart එකකට මෙන්න මේ විදිහට දාලා අරගන්නවා. හරි data set එක clean and clear display වෙලා තියෙනවා. හැබැයි මේ වැඩ ඉවර නෑ තාම බලමු දැන් මේ table එකට තව මොනවද අපිට කරන්න පුළුවන් කියලා. chart එකක් create කරගත්ත ගමන් මෙන්න මේ chart tools යටතේ අපිට design format කියලා tab දෙකක් add වෙනවා. අපිට මේ tab එකේ තියෙන options use කරලා chart එක කැමති විදිහට customize කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ chart එක මං select කරාට පස්සේ side එකෙන් ආපු symbol තුන. මේ paintbrush icon එකේ තියෙන chart designs ටිකම ඔයාලට මේ chart tools වල design tab එකේ chart styles වලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන ඔයාලා කැමති chart style එකක් ඒ වගේම color style එකක් තෝරගන්න. මට මේ තියෙන chart style එක set ඒ නිසා මම ඒක change කරන්න නැහැ. හරි අපි දැන් මේ plus mark එක තියෙන icon එකෙන් කරන්න පුළුවන් මොනවද කියලා බලමු. මේකේ තියෙන්නේ chart එකේ elements. එවන් නැත්නම් objects. මුලින්ම මම මේ check box ඔක්කොම uncheck කරගෙන යනවා is කොලයක් වෙනකම්. axis වලින් අපිට අපේ chart එකේ තිරස් අක්ෂ add කරගන්න පුළුවන්. ඊළඟට මම මේ axis දෙකම label කරන නිසා මේ check box දෙක mark කරගන්නවා. මේ තියෙන date label වලින් plot වෙච්ච graph එකේම values add කරගන්න පුළුවන් ඔයාලට. මේ options ඔක්කොම try කරලා බලන්න අනිවාර්යෙන්. තාම table එකක් ඕනේ නෑ මට ඒ නිසා මම මේක add කරගන්නේ නැහැ. error bars උත් මම add කරගන්නේ නැහැ. හැබැයි මම මේ horizontal and vertical grid lines add කරගන්නවා. මොකද values කියවන්න ලේසි නිසා මේව add කරගත්තට පස්සේ අපි මේ legends එකත් add කරගමු. ඉස්සරහට අපිට අනිවාර්යෙන් මේක ඕන වෙනවා. මේ trend line එකක් වාට add කරගෙන sales data time එකත් එක්ක overall change වෙච්ච විදිය බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මාස කිහිපයකට forecast කරගන්නත් පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මේ වෙනකන් කතා කරපු හැමදේම තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකට දාන්න. අපි ඒවත් ඉස්සරහට කතා කරමු.
හරි. දැන් මේ එලිමන්ට්ස් එහෙම නැත්නම් ඔබ්ජෙක්ට්ස් ඔයාලට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඔයා කස්ටමයිස් කරගන්න ඕන එලිමන්ට් එක මුලින්ම ඩබල් ක්ලික් කරන්න. එතකොට මේ සයිඩ් එකෙන් පොප් අප් වෙනවා ඔප්ෂන් සෙට් එකක්. ඔයාලට ෆෝමැට් ටැබ් එකෙනුත් මේ කස්ටමයිසේෂන්ස් ගොඩක් කරගන්න පුළුවන්. මට මේ ප්ලොට් ඒරියා එකේ කලර් එක චේන්ජ් කරගන්න ඕන පොඩ්ඩක්. ඉතින් මේ ෆිල් ඔප්ෂන්ස් එකින් එක යූස් කරලා බලනවා අපිට මොනවා හරි හරියන ඔප්ෂන් එකක් අහු වෙනකන්. හරි. මේක ටිකක් සෙට් වගේ. හරි. මම මේක තෝරගන්නවා. දැන් මම මගේ chart එකට gradient fill එකක් දෙනවා. මේ විදිහට ඔප්ෂන්ස් චූස් කරගෙන බලනවා පල්ලෙහාට ගිහිල්ලා. හරි. මේක මෙතෙන්ට ගැලපෙනවා කියලා මට හිතෙනවා. හොඳයි. දැන් අපේ chart එකට ලස්සන look එකක් ආවා. හැබැයි මේ numbers and letters බලන්න. මේවා හරි පොඩි නේද? මේ කුරුමිනියඩ වගේ තියෙන පොඩි අකුරු වලින් ඔයාලා data හරියට present කරගන්න පුළුවන් කමක් නැහැ කොහොම වෙලාවකවත්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා present කරනකොට data scale up කරන්න. එතකොට තමයි බලන කෙනාට පහසුවෙන් බලා ගන්න පුළුවන්. හරි. මම font එක adjust කරගන්න මුළු table එකම select කරලා home tab එකට ගිහිල්ලා මෙන්න මේ විදියට font එක ලොකු කරගන්නවා. හරි. දැන් font එක clear. දැන් අපි මේ හැමතැනම තියෙන රුපියල් කියන එක අයින් කරලා ඇක්සිස් ටයිටල් එකට ඒක ඇඩ් කරගමු. ඒකට මම මේ y axis එක ඩබල් ක්ලික් කරලා එනවා ඔයාලට පේනවා ඇති පැත්තෙන් මෙනු එක. ඒකේ ඇක්සිස් ඔප්ෂන්ස් යටතේ තියෙන නම්බර් සිලෙක්ට් කරගෙන මෙන්න මේ accounting format එක වෙනුවට number format එක දෙනවා. ඒත් එක්කම ඔයාලට ගොඩක් වටින ඔප්ෂන් එකක් මෙන්න මෙතනක් තියෙනවා. මේක මිස් කරගන්න එපා. මේ bounds ඒ වගේම units කියන එක මෙන්න මෙතනින් ඔයාලට minimum maximum bounds හදාගන්න පුළුවන්. guidelines අතර gap එක හදාගන්නත් පුළුවන් මේ units කියන එකෙන්. හරි. ඔයාලට මං හිතනවා idea එක එන්නේ නැති කියලා. මං ඒ නිසා කලින් විදිහට හදාගන්න මේ reset option එක click කරනවා. දැන් මම මේ axis title වෙනස් කරගන්න හදන්නේ. මේ text එකේ direction එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට size and properties සරහා alignment වලින් text direction එක horizontal විදිහට වෙනස් කරගන්න ඕනේ. හරි. දැන් table එක හොඳ විදිහකට තියෙනවා කියලා මට හිතෙනවා. අපි මිරිස් විතරක් බලලා හරියන්නේ නැහැනේ. අපි අනිත් items plot කරගන්න ඕනනේ. හැබැයි ඒවට වෙන වෙනම graph අදින්න නැතුව මේකේ මම plot කරගන්නේ කොහොමද කියලා බලමු. මම මුලින්ම මේ chart එක select කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ අපේ date range එකේ active වෙලා තියෙන මේ handle එක මම මේක drag කරලා ගන්නවා. අනිත් item එකකුත් මේකට add කරගන්න පුළුවන් වෙන්න. කලින් මේ chart එකට auto generate වෙලා තිබුණා නම ඒ නම ගැලපෙන්නේ නැති නිසා auto එක disappear වුණා ඔයාලට පේනවා ඇති. අපි වැඩි වෙලා අන්තිමට හොඳ නමක් දාමු මේකට. ඔයාලට මේ filters use කරලා කැමති විදිහට chart එකේ අවශ්‍ය ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. මීට්න එකේ වගේ ගොඩක් වෙලාවට මේ option එක වැදගත් වෙයි. ඔයාලා data present කරන වෙලාවදී අවශ්‍ය දෙයට focus කරවන්න. අපි දැන් මේ කතා කරපු chart එකේ date range එක වෙනස් කරගන්න ඒ වගේම filtering වගේ දේවල් අපිට මෙන්න මේ මෙතන select data option කියන එකනොත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේකෙන්ම අපිට rows columns interchange කරගන්න පුළුවන්කමක් තියෙනවා. මම මේ interchange option එක ඔයාලට පෙන්නන්න කලින් මේක bar chart එකකට මෙන්න මේ විදිහට convert කරගන්නවා. දැන් මම මේ switch rows or columns කියන බටන් එක ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඇති මාස අනුව group වෙලා තිබුණ අපේ bar chart එක items අනුව group වුණා කියලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට chart එකේ look එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. අපි කලින් කතා කරපු ටිප්ස් වලින්මයි මේක ඇඩ්ජස්ට් කරන්නේ.
හරි. ඔයා මේ chart styles ගැන දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ. මම දැන් ඔයාලට අනිත් chart වර්ග වලට වඩා පොඩ්ඩක් වෙනස් මෙන්න මේ pie chart එක ගැන කියලා දෙන්නම්. pie chart සාමාන්‍යයෙන් use කරන්නේ total එකකට එක් පැරාමීටර් වලින් කොච්චර බලපෑමක් වෙලා තියෙනවද කියලා එක බලා ගන්නයි. අපි ඒකට මේ total chili powder sales වලට එක් මාස වලින් දායක වෙලා තියෙන ප්‍රමාණය බලා ගන්න pie chart එකක් plot කරමු. මට දැන් එක් මාසවල ඉම්පැක්ට් එක බලා ගන්න percentage එකක් විදියට sales බලා ගමුකෝ මාසෙන් මාසෙට. අපි ඒකට මේ chart elements වලින් data label වල more options හරහා මෙන්න මේ percentage check box එක mark කර ගන්නවා. දැන් ඔයාලට පේනවා එක මාස වලින් total income එකට වෙච්ච impact එක percentage එකක් විදියට. ඔයාලට මේ workbook එක download කරගන්න link එක description එකට මම add කරනවා. ඔයත් අනිවාර්යෙන් මේක download කරගෙන මේ දේවල් තව observe කරලා බලන්න. හරි. මම දැන් අපේ pie chart එකත් පොඩ්ඩක් adjustment එකක් කරගෙන මෙන්න මේ විදිහට ලස්සන කරගන්නම්. අපි කලින් කතා කරපු tips වලින්මයි මේක adjust කරන්නේ. ඒක නිසා ඔයා මේ ටික පොඩක් slow motion කරලා බලන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකල් අපි එක්ක රැඳිලා ඉඳපු ඔයාට. මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්න කියලා ආදරෙන් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම ඔයා Excel ගැන ඉගෙන ගන්න කැමති දේවල් සහ අපේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් වීඩියෝ එක යාළුවන්ට share කරන්න කියලා ඉල්ලනවා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට pivot table සහ තවත් වැදගත් functions කිහිපයක් අරගෙන එන්න අපි හිතන් ඉන්නවා. එහෙනම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. Goodbye.